සුබම සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහමද? හැමෝම හොඳින් නේද? අපේ පැත්තට නම් මේ දවස්වල අනෝරා වැසි. උදේ දවල් කියලා නැහැ. රෙදි වේල ගන්න නැහැ. වැඩක් කරන්නේ නැහැ. පේනවනේ වත්තේ හැටි. අතු ගා ගන්නවත් ඉදිහක් නැහැ. ඉතින් කොළ හොදට ඇලිලා නිසා අතු ගන්න හරි අමාරුයි. ටිකක් පායගෙන යනකොට ඒ වැඩේ කරන්න කියලා හැදුවත් ඒ වෙලාවට කරන්න බෑ. ඉතින් ආපහු ආයෙත් ටිකකින් වැස්ස පටන් ගන්නවා. ඉතින් මේ වටේට තියෙන ගස්වල පළදාව මොනතරම් දහසක් හේතු තිබුණත් මේ ජීවිතේ සමහරක් තැන්වල ඇත්තටම කලකිරීම දුක හිතෙන තැන් ඇත්තටම මං ආස දෙයක් තමයි මේ වත්ත පිටියෙන් ලැබෙන දේවල් වලට. ඉතින් ඔන්න එදත් මම කැකිරි ඇඹුලක් හදන්න තමයි හදන්නේ. මොකද මේ දවස්වල හස්බන්ඩ්ත් හරිම කැමැත්තෙන් කැකිරි කනවා. හරිම ආස කෑමක් කියලා අපේ ගෙදර දරුවෝ දෙන්නත් ඒ වගේම ඉතින් කොසර ටිකක් දාලා තිබ්බුරු ටිකක් දාලා කැකිරි ඇඹුලක් හදාගන්න තමයි මේ හදන්නේ. බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එක. කොසර ටික මිරිස් ගල උඩ තියලාම මිටුවන් කැටෙන් තලා ගන්න එක තමයි මට ලේසිම. ඇත්තට මේ දෙකන වැඩ කරන නම් මං හරිම කම්මැලි. මේ විදිහට උඩක තියාගෙන වැඩ කරන එක නම් මට හරිම පහසුයි. එක එකනා පුරුදුලා ඉන්න හැටිනේ. ඉස්සර කාලේ නම් අපේ අම්මලා කෝණියක් කෙලාගෙන කුස්සිය මැද්දේ කැත්ත තියාගෙන එතකොට මිටියක් හරි ගලක් හරි අරගෙන මේ විදිහට තමයි කොස්සට තලන්නේ. ඒ වගේම කපන්න අවශ්‍ය දේවල් කපන්නේ හොදන්නේ කොරහ තියාගෙන වතුර අරගෙන. එහෙම මතකයන් අතීතයේ තියෙන අයත් ඇති. ඒ කියන්නේ ඒ මතකයන් තියෙන අය තමයි මම හිතන්නේ දැන් මේ වයසේ ඉන්නේ. ඉතින් කොස්සට ටික තලලා ඉවරලා හොදාගත්තා. මොකද මේ කොස්සට ගොඩක් දවස් අම්මා එනකොට ගෙනත් දීපුවා. ඉස්සර මට මතකයි අපේ ආච්චි කොස් ඇටේ පිටින්ම අර වටේ පොත්ත අයින් කරලා එයා මේ දුමුරු පාටේ තියෙන කුරුට අයින් කරගන්නවා. ඒ අයින් කළා ඉවරලා තමයි ආපහු තලා ගන්න. ඔන්න ඉතින් රබ්බ කරපිංච කඩාගෙන හොදලා වෙල්ලා කරලා තියාගන්න අමතක වෙලා. ඉතින් ඒ වෙලාවෙම ගිහිල්ලා කඩාගෙන ආවා පැත්තේ තියෙන නිසා. කරමිච්ච නම් කඩලා ගෙනලා වතුර එකක දාලා තියාගත්ත දේවල් තිබුණා. ඉතින් ඔන්න මම මේ ඉවසේ රැඳෙන්න මම හිත හදාගෙන ඉන්න හේතුව. ඉතින් වටේ පිටේ තියෙන පළතුරු කස් වලින් එතකොට නිතරම ලැබෙන කෙසෙල් වලින් මේ දේවල් නිසා බොහෝ දුරට අපි දෙන්නම හිත ගොඩාක් හදාගෙන ජීවත් වෙනවා. මොකද අපි පහුගිය කාලේ ජීවත් වුණ නිවසත් එක්ක ඇත්තටම දැන් මේ නිවස අබලන් තත්ත්වයටම පත් වීගෙන යන්නේ. ඉතින් පොඩි රිපෙයාර් කළත් වැඩක් නැති නිසා බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම මොනවා හෝ දෙයක් කරගන්න. ඇත්තටම මේ දින ආර්ථික තත්ත්වෙත් එක්ක හස්බන්ඩ් විතරක් රැකියාවේ නියත වෙන නිසා මගේ පොඩි බිස්නස් වැඩ තියෙන නිසා ඇත්තටම ඒ දේවල් වලට යන්න අමාරුයි. ඔන්න ඉතින් බලමු නේද? අමාරුයි කියන්නේ නැතුව මොනවාම දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔන්න ඉතින් එදා දවල්ට කෙලවල්ලු මාළු එකක් තිබ්බා. ඒකත් හදලා ගන්න තමයි හදන්නේ. මම හරිම සරල විදිහට තමයි මාළු එක හදාගන්නේ. හැබැයි මේක ඇඹුල් තියල් රසක් තමයි එන්නේ. මොකද මම ගොරක පේස්ට් එක හදලා තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. ඒක මට හරිම පහසුයි මාළු වලට දාන්න. අර ගොරක අපි ඇඟිලි කියලානේ කියන්නේ. ඒකක් දානවට වඩා ඇත්තටම මේ ගොරක පේස්ට් එක හදලා දැම්මහම අපිට ඒ ගොරක ටික කැවෙනවා. ඉතින් අර විදිහට දැම්මහම ගොරක කන්නත් කම්මැලි ඒ වගේම ඒ ගොර කන්න අපි අයින් කළා දානවනේ. සමහරක් වෙලාවට නම් හිතුනහම ඇත්තටම කනවා කෑමත් එක්කම. ඒත් මේ විදිහට කරාම උයන්නත් පහසුයි. ඒ වගේම අර දොරකවල තියෙන ඇඹුල් ගතිය හරි ඉක්මනින් මේ මාළු වලට අවශෝෂණය කරගන්න. එතකොට ඒ මාළු එක ඇත්තටම ගොඩාක් රසයි.
මාළු එකත් කලින්ම ලිපේ තියලා මම මේ හදන්නේ කැකිරි ගෙඩිය සුද්ධ කරගන්න. ඉතින් හැමෝම දන්නවනේ කැකිරි සුද්ධ කරන විදිය. ඉතින් කැකිරි එකේ මේ විදිහට තිත්ත යවන්න ඕනේ. කැකිරි ගන්නකොට ඔයගොල්ලෝ අමු කැකිරි ගෙඩියක් ගන්න. මොකද අමු කැකිරි උවහම හරිම රසයි. හැබැයි මේ අමු කැකිරි ගෙඩිය තිත්තට තියෙනවා නම් ඒ කැකිරි ගෙඩිය උවහම ඊටත් වඩා රසයි. එහෙම උයලා බලන්නකො තිත්ත කැකිරි ගෙඩියක් වුණත් පුදුමාකාර රසක් තියෙන්නේ. ගොඩක් අය මේ කැකිරි ඇට ටිකත් ගලේ අමරලා අරගෙන දාලා උයනවා. ඒකත් ඇත්තටම වෙනස්ම රසක් තියෙන්නේ. ඉතින් කැකිරි ගෙඩිය අද කපද්දි මට ඇත්තටම වැරදුනා. දිගාතට ඔක්කොම කපාගෙන ගියා. ඉතින් කමක් නැහැ. ඒ විදිහටම කපලා ගන්නවා කියලා හිතුවා. කැකිරි මදෙත් ඉවත් කරගෙන බලන්නකො මම කැකිරි ගෙඩිය කපන හැටි. ඇත්තටම ඉස්සර මට කාලයක් තිබුණා කැකිරි කපද්දි කැකිරි වලට අර අපි මැදින් කැපුම් දානවා නේද? කැකිරි වලට තුන පහ ටික ලුණු හැම දෙයක්ම අවශෝෂණය වෙන්නේ. ඕක මට කාලයක් අමතක වෙලා තිබ්බා. ඊවහම තමයි හැමදාම මතක් වෙන්නේ කැකිරි වලට මම ඒ විදිහට පොඩි කැපුම් පාරවල් යෙදුවේ නැහැ නේද කියලා. දැන් නම් ඉතින් නිතරම උයන නිසාද ඒක නම් අමතක වෙන්නේ නැහැ. කැකිරි කියන්නේ ගොඩාක් ගුණදායක කෑමක්. පොඩි රෝගවලට, ගල්වලට, ඒ හැම දෙයකටම ගොඩක් ගුණ කෑමක්. ඉතින් ඒ වගේ රෝග තියෙන අය මේ කැකිරි, අමු කැකිරි ග්‍රයින්ඩ් කරලා පානයක් විදිහට ගන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ විදිහට අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඉතින් නිතරම කැකිරි කෑමට ගන්නවා නම් ඒ වගේ ලෙඩ රෝගවලට පත් වෙන්නේ නැහැ. කොස්සට ටිකක් දාලා තිපුරු ටිකක් දාලා කැකිරි අඹල උයාගත්තාම හරිම රසයි. ඉතින් මට මාළු කරියකට අම්මිරිස් දාන්න අමතක කියලා මාළු කරියකත් ඉතින් පැහැයෙන් එනවා. ඒ අතරේ මම ඒකට අම්මිරිස් කරල් කිහිපයක් දැම්මා. ඉතින් ඔන්න ඔහම තමයි එදා දවල් කෑම වේල මගේ අතින් කැකිරි ඇඹුලට මට මෙතනදී රෙකෝඩ් වෙලා නැහැ මම ගොරක දාන එක. ඉතින් ඒක ඔයාලා දාන වෙලාවට උයන වෙලාවට දාලා ගන්න. මොකද කැකිරි වලට ඇඹුල් රසක් එන්නම ඕනේ. එතකොට තමයි කැකිරි ඇඹුල ගොඩක් රසට තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ කරන්නේ අල වගේක් තිබුණා. ඒක තම්බලා තිබ්බා. ඒ ටික ටෙම්පරාදු කරගන්න හදන්නේ මොනවා හරි රැට කැමක් හදන්න. මොකද මට මේ වෙලාවේ මේක ටෙම්පරාදු කරලා තියෙන එක හරිම ලේසි. මේ දවස් ඉතින් පහුගිය සතියේ වීඩියෝ අරගෙන එන්න බැරි වුණා. ලොකු පුතා ටිකක් අසනීප වුණා. ඉතින් ඒ අසනීපයත් එක්කම සිකුරාදා පාන්දර වෙනකොට
ඇත්තරම මායි හස්බන්ඩ්ගේ මුළු රෑම ඇහැරගෙන. මොකද චූටි පුතාටත් හෙම්බිරිස්සාව හැදිලා කැස්සකුත් එක්ක. ඉතින් සිකුරාදාවේ හස්බන්ඩ් ඔෆිස් ගියෙත් නැහැ. එයාට බෙහෙත් ගෙනල්ලා අපි දෙන්න ඇත්තරම මුළු රෑයක්ම ඇහැරගෙන නිසා උදේ විනාඩි 30කට විතර වගේ තමයි ලොකු පුතාව ඉස්කෝලේ යවන්න සූදානම් කරවන්න ඕනේ. ඉතින් එයාට පොඩි ෂවර්ම එකක් හදලා දුන්නා. ෂවර්ම රොටි එකක් තිබුණ නිසා ඉතින් මේ අල තම්බලා තිබුණේ එයාට උදේ මික්ස්චර් එකක් හදලා අල මැදට දාලා රොටි හදලා දෙන්න. මොකද එයාලගේ සිකුරාදා මෙනුවේ තියෙන්නේ සෑන්ඩ්විචෝ පෝෂණීය රොටි කියලා. ඉතින් ඒ වෙලාවේ එයාට ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන් නිසා ඒ විදිහට කෑම එක හදලා දීලා මම මේ අල ටික අද සූදානම් කරන්නේ රැයට කෑමට මොනවා හරි දෙයක් විශේෂයෙන් හදන්න කියලා හිතාගෙන. කැකිරි ඇඹුල අපේ අම්මා නම් උයද්දී කිරටමයි උයන්නේ. හැබැයි මම මිරිසට පොඩ්ඩක් ලිපේ තියලා තමයි මිටි කිරි ටිකක් දාලා ගන්න. ඉතින් මේ වෙලාවේ මගේ කැකිරි ඇඹුල ඉදිලා ඉවරයි. ඉතින් මම ඒකට කිරි දාගත්තා. දැක්කනේ හොදන්න තියෙනකොට. ඉතින් ඔය ටිකත් හොදලා ඉවර කරගන්න ගමන් තමයි මේ මගේ මික්ස්චර් එක හදාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට ටෙම්පරාදුවට ලික්ස් ටිකක් දාලා ඊට පස්සේ මේ ෆ්‍රිජ් එකේ තියලා තියප එක කූල් එක නම් දැන් ගිහිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට රසම රස අල ටෙම්පරාදුවක් හදාගත්තා. ඔන්න ඒ අතරේ අපේ කලින් හිටපු ඇනෙක්ස් එකේ තිබුණ AC එකත් ඉතින් අපි ඇවිල්ලා දැන් පෙබරවාරි මාසේ ඉඳන් සිවිලිම ගහගත්තට පස්සේ තමයි මෙතන AC එක හයි කරගන්න උනේ. ඉතින් ඇත්තට මේ දේ නම් කරගන්න උනා. මොකද AC එක නැත්තම් ගලවලානේ තියෙන්නේ. ඇත්තටම හරිම අමාරුවෙන් තමයි මේ මල්ලිලා දෙන්න මේක මෙතනට හයි කරේ. මොකද මේ බිත්ති සම්පූර්ණයෙන්ම මැටි බිත්ති. ඉතින් පොඩි බයක් තියෙනවා මෙහෙම හෑන් කරලා තියෙන දේවල් වලට. ඉතින් පුතාව ක්ලාස් එකෙන් අරන් එන ගමන් හස්බන්ඩ් වැව් මාළු වගේ කොයි චිකන් වගේ කොයි අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම මේ ඒක මට පහසු වෙන විදියට හොදලා ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ. ඉතින් රෑට අර කෑම හදන්න බැරි වුණා. පුතාලට පැස්ටා ඕනි කිව්වා. ඉතින් පැස්ටා හදලා ඔම්ලට් එකක් හදලා පොඩි සලාඩ් එකක් හදලා ගත්තා රෑ කෑමට. ඔන්න ඔහම තමයි සෙන්සුරත් දවස ගෙවිලා ගියේ. ඉතින් අදත් මාත් එක්ක එකතු වෙලා හිටපු අය හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්න. පෙරුවන් සරණයි.